ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා එක කැඩුවා. මගනාගේ එම විස්තර මගේ ළඟ තියෙනවා විශේෂයෙන්ම. ඒ ජනාධිපති ගෙදර යවන්නේ ඒක අපේ වැඩ. අනවශ්‍ය ප්‍රශ්න ලොකු අමාරුවක් තියෙනවා. අපි අමාරු දාන්නේ. මොලේ තියෙන්නේ කාටද? ඇඟ තියෙන්නේ කාටද? අපි ඇත්ත කතා කරමු. අපිට එහෙම සංවිධාන ශක්තියක් දැනට නැහැ. එක්සත් ජාතික පක්ෂයට. අපිට තිබ්බා. දැවැන්ත එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඒක තිබ්බා. නමුත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා එක කැඩුවා. දැන් එයාටත් නැහැ අපිටත් නැහැ. ඔන්න ඕකයි කතාව. එයාට බහුතරයක් ඉන්න පුළුවන්. නමුත් එයාට ජයග්‍රහණයක් නැහැ. අපිට බහුතරයක් නැහැ, ජයග්‍රහණයක් නැහැ. නමුත් අද එක්සත් ජාතික පාක්ෂිකයෝ කියනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ මොළය අවශ්‍යයි මේ රට හදන්න, සජිත් මහත්තයාගේ කඳ අවශ්‍යයි. ඒක නවීන් දිසානායක මහත්තයා කියපු ඉතිය මම දැක්කෙත් නෑ. මම හිටියෙත් නෑ. කින්ද එතුමාගෙන් මේකට උත්තරය ඇහුවොත් හොඳයි. සජිත් ප්‍රේමදාස මහත්තයා හෝ වේවා වෙන නමක් තියෙන පුජ්‍යලෙක් වේවා ඒ කිසිම කෙනෙකුට මේ රට පාලනය කරන්න මොළයක් බුද්ධියක් නෑ. මම නෙමෙයි. මට මතක විදිහට නවීන් දිසානායක මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොළයයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඇඟයි එකතු කරෝතින් තමයි මේ රට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මොළේ තියෙන්නේ කාටද? ඇඟ තියෙන්නේ කාටද කියලා ඒ පක්ෂවල ඉන්න කට්ටියම තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මාවේ ඒවට අල්ලගන්න එපා. ශරීරය ගැන නම් කියන්න යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොළය පිළිබඳ පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ නායකයෙක්. ඒ නිසා අනිත් එක්කෙනාගේ මොළය සහ කඳ පිළිබඳව මම කතා කරන්න ඒක නවීන් දිසානායක මහත්තයාගෙන් ඕන අහන්න. අපි පොඩි අය කියන මෙච්චර බලන්නේ ගණන් ගන්නෑ. මං කියන්නේ එහෙම තමයි තේරුම් ගන්න වෙන්නේ වගේ කතා කියනකොට. පොඩි කතා කියනකොට ඉතින් අපිට හිතන්න වෙනවා පොඩි අය කියලා. ඉතින් කරුණාකරලා මේ අනවශ්‍ය ප්‍රශ්න මාධ්‍යයක් අහන්න කොටියක් මේ වැදගත් ප්‍රශ්න. ලොකු අමාරුවක් තියෙනවා. අපි අමාරු දාන්නේ. මේ කෙඳිරිල්ල තියෙන මේ ගහන්නේ වැඩ කරන පන්තිය කම්කරු පන්තිය ගොඩනගපු බඩේ වෙනුවෙන් අනාගතේ අරන් යන්න ගොඩනගන බඩේ වෙනුවෙන් මේගොල්ලෝ කෑ ගන්න මේගොල්ලෝ ගහන නිසා අපි ආරක්ෂා කරගන්න නැත්. අපි ආරක්ෂා කර යුතුයි සහෝදරයා සහෝදරිය. විපක්ෂයේ බලය ලබා ගන්න තියෙන කෑදරකමට විවිධ විදියට කෑ ගහනවට වැඩිය මොන විපක්ෂයක් දැනගන්න ඕනේ මේ වාගේ ප්‍රශ්නකදී එකතු වෙලා වැඩ කරන්නයි. මං ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ වාගේ වෙලාවට දේශපාලන වාසී අරගෙන කතා කරන මිනිස්සු පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්න. තල්තාතු කරන නායකතුමිය තමයි මාව දේශපාලනට ගෙනාවේ. බලංගොඩ ආසනේ මාව ගෙනල්ලා බලංගොඩ ආසනේ හදලා සජිත් නායකතුමා වෙනුවෙන් බලංගොඩ ආසනේ පෙළගැස්ුවේ තල්තාතු කොල්ල මැතිතුමිය. එතුමිය ගෙනාවු චරිතයක් තමයි සුලංගමණික් කියන්නේ. හැබැයි තල්තාතු කොල්ල මැතිතුමිය බලංගොඩ ආසනේ සමුදීලා පක්ෂෙන් ගියා. ගම ඉල්ලන රට ඉල්ලන නාමල් මැතිතුමත් එක්ක හිටගත්තා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා එතුමාගේ උපදෙස් අනුව එතුමාගේ මඟ පෙන්වීම අනුව අපි සියලු දෙනාටම ඉතාමත් සාර්ථකව මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වුණා. එක්කෙනා එක එක කතා කියනවා. අපි මේ ජනාධිපති අපේක්ෂකවරු හදනවලු. අපි මේ වෙන වෙන න්‍යාය පත්‍ර වලට වැඩ කරනවලු. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයෙක් හැදුවොත් ඒක අපේ වැඩ. අපි සියලු දෙනාගේම වැඩ. අපි අපේ තියෙන වැඩ පිළිවෙල ඉන්න ජනාධිපතිට විරුද්ධව. ඒ ජනාධිපති ගෙදර යවන එක. හදිස්සියෙන් හරි ජනාධිපති අපේක්ෂකයෙක් ගැන කතා කරොත් අපි ඒක වෙලාව ආපුවම අපි කතා කරන්නේ. ඒව ගණන් තියාගෙන ඉන්න අමතක කරලා තිබ්බොත් මම මතක් කරනවා මගනාගේ එම විස්තර මගේ ළඟ තියෙනවා විශේෂයෙන්ම. මම මේ දේශපාලඥයෝ නොවුනට ඒ තොරතුරු තියෙනවා මගේ ළඟ. ඒක එක්කෙනා ගැන මම ඒ වෙලාවට දිගාරින්නම් මම ඒක. මොකද දැන් මැතිවරණයක් තියෙන්නේ සාමාන්‍ය මෙහි ඉඳන් ඉහෙට යන්නේ. දිනන පැත්තට තමයි යන්නේ. ටෙලිෆෝන් එකේ නම් පොහොට්ටුවට යන්නේ ඉහෙ දිනනවා කියලා හිතනවා. දැන් බලංගොඩ එහෙම සංවිධායකයෙක් අපේ හිටියේ නැහැ. පළාත් පාලන මැතිවරණයේදී බලංගොඩ නගර සභාව, බලංගොඩ ප්‍රාදේශ සභාව සහ ඉඹුල්පේ ප්‍රාදේශ සභාව. අපි තුන් දෙනෙකුට මේ තුන බාර දුන්නා. අඩුම තරමේ ගිය පුජ්‍යලයට නාම යෝජනා ටික හදන්නත් බැරි වුණා. නාම යෝජනා ටික මට සිද්ධ වුණා වෙන මන්ත්‍රීවරයෙක් ළඟ. හදලා මට යන්න සිද්ධ වුණා නාම යෝජනා බාර දෙන්න. අපි එතුමාට උදව් කළා මේ රටේ අවුරුදු දෙකමාරක පාලන බලය අරගෙන යන්න. මම හිතනවා එතුමාට යුතුයකමක් තියෙනවා කියලා මේ වෙලාවේ ඒ දුන්න අවස්ථාවට කෘතගුණ සැලකීමක් විදියට නාමල් රාජපක්ෂ වටා ගොනු වෙන මේ දේශපාලන බලවේගයට උදව් කරා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප නොසිටියා නම් එතුමාගේ ජීවිත කාලේ මේ රටේ නායකයා වෙන්නේ නැහැ එතුමා. මාරු ප්‍රශ්න රටේ ඇති වෙලා තියෙන ජනාධිපතිවරණයක් මේ අදහෙට මෙහෙම තැනක මම නම් දකින්න නැහැ. ඉතින් මෙහෙම මේ රජයට එහෙම ජනාධිපතිවරණයක් තියන්න තරම් මිනිස්සු එහෙම රජය සමග එහෙම අමනාපෙකුත් නැහැ. විපක්ෂය සමග එහෙම සහයෝගකුත් නැහැ. මම මේ පුරවැසියෙක් විදියට කියන්නේ වක්කි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක අපි සාකච්ඡාවල් කරනවා. නාමල් රාජපක්ෂ මහත්මයා එතුමාත් හම්බ වෙනවා සාකච්ඡා කරනවා. එතුමා උපදෙස් දෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු වලට එතුමා උපදෙස් දෙනවා. දේශපාලන කටයුතු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උපදෙස් දෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයාව ශක්තිමත් කරන්න එතුමාගේ උපදෙස් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ආණ්ඩුව වැඩේ ජනාධිපති වැටෙනවා නම් ඉතින් අපි ඉන්නවා මෙහෙම. මොලේකින් අපි අන්න ඕනේ තියෙන මොලේ
ඒක මොන ගොයි මොලේ දැම්මත් ඒකම වැඩක් වෙන්නේ නැහැ. නෑ නේ පිස්සුත මිනිස්සු එහෙම දෙනවා ඡන්දය. මිනිස්සු ඉතිහාසය බලනවා මොකද උනේ කියලා අනාගතය බලනවා වර්තමානයේ දිහා බලලා දෙයි ඡන්දය. මේ ඒගොල්ලන්ගේ ඔළුවයි කඳයි එකතු වුනහම ආණ්ඩු බලයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඔය කඳයි ඔළුවයි එකට තිබ්බා. අපේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය තමයි ඒ කාලේ තිබුණු එක්සත් ජාතික පක්ෂය. එකට යන්න බැරි හින්දා තමයි ඔළුව වෙනම ගියේ කඳ වෙනම ගියේ. ඉතින් දැන් එකතු වෙන්න කතා කරා කියලා 아무තු වෙනසක් වෙන්නේ නැහැ. ඒක දැන් දියාරු වෙලා තියෙන්නේ. විපක්ෂයේ දේශපාලන බලවේගයන් පිළිබඳව අපේ අවධානය අවම කළ යුතුයි කියන කාරණය. යාපනයේ තරුණයෙක් රැප් සින්දුවක් කියලා තියෙනවා LTT ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න. ඌ අත්අඩංගුවට අරන් තියෙනවා. ත්‍රස්ත විමර්ශන ත්‍රස්ත විරෝධී පනත යටතේ. හැබැයි පහුගිය ප්‍රාදේශ සභා මැතිවරණේ මාලිමාවේ සින්දුවත් ඒහා සමානයි. දැන් මාලිමාවේ ජනාධිපතිවරයා වේදිකාවේ නැගලා ප්‍රභාකරන්ගේ ගුණ ගායමින් සින්දුවක් දාගෙන අතවනනකොට ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ මුදල් අපි ලබා ගත්තෙත් අපේ පුද්ගලික ගිණුමකටවත් මහා භාණ්ඩාගාරයෙන් පිට තියෙන කාගේවත් ගිණුමකට නෙවෙයි. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ නමින් තියෙන ගිණුම් වලටයි ගෙන්න ගත්තේ. ඒ අනුව ලැබිච්ච මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 10කට ආසන්නයි. එතකොට සමස්ත බිලියන 500න් බිලියන 10ක් විතර ජනතාව දීලා තියෙනවා. එතකොට මේ වියදම් කොයි ආකාරයට සිදු වුණේ කියන කාරණේ මේ වර්ෂයේ අවසාන වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන්. දැනටමත් මේ වෙන් කරන ලද බිලියන 500න් බිලියන 200කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා අවසానයි. සංඛ්‍යාවක් දත්තයක් විදිහට ගත්තොත් මේ අනුව අපිට ලැබිච්ච මුදල රුපියල් බිලියන 10කට ආසන්නයි. ඒ බිලියන 10 ඉතාම සුරක්ෂිතව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුම් යටතේ තියෙනවා. නායකවරයා සම්බන්ධයෙන් ලොකු එකක් කරලා දෙන මොලේ තියෙනවද ඇඟ තියෙනවද? විපක්ෂ නායක විපක්ෂයේ ප්‍රමාණවත් විදියට වැඩ කරනවද කියලා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. විපක්ෂයේ විදියට සමගි බලවේගයේ ඒ ක්‍රියාදාමය කරන්නේ නැහැ කියලා එක තමයි පැහැදිලි වෙන්නේ. ආයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අතින් ඒ හැකියාව මොකක් හරි බේරගන්න කටයුතු කරනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විපක්ෂයේ හිතුවත් දැන් ආර්ථිකය වැටි අපිට මේකෙන් වාසියක් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් විපක්ෂයේ ඒ අපේක්ෂා බොඳ වෙලා ගිහිල්ලා තියෙන්නේ. විපක්ෂයේ බලාපොරොත්තු වුණාට මේ අපේ රටේ ආර්ථික බිඳ වැටෙන්නේ නැහැ. මේජර් ජනරල් සුරේෂ් සලේ තීරණාත්මක ත්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය අවසන් කරන්නට කටයුතු කරපු චරිතයක්. අද ඔහු ක්‍රූර ලෙස සැලකීමට ලක් වෙනවාය කියලා කරුණු සහිතව දැන් එළියට ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් මෙසේ PT එක පාවිච්චි කරන්නේ නැහැ කියලා තමයි බලයට ආවේ. මොකද ඔවුනුත් පෙන්වා දුන්න කාරණයක් තමයි මේක අවභාවිතා කරන්නට පුළුවන් නීතියක්.